Welcome to a world of endless wonder. This is Kiranidu Learning Zone, where we learn. Welcome to Kiranidu Learning Zone. ආයුබෝවන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ Learning Zone channel එකත් එක්ක. ඉතින් අපේ Learning Zone channel එකේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ ලෝකයේ තුල කතා නොකරන ශිෂ්ටාචාර ගොඩක් තියෙනවා. මම නිකන් උදාහරණයකට කිව්වොත් ක්‍රීඩ ශිෂ්ටාචාරය, අලාසියානු ශිෂ්ටාචාරය, ටර්ටෙටොස් ශිෂ්ටාචාරය, නොර්ටෙචිකෝ ශිෂ්ටාචාරය අහලවත් නැහැ නේද? ඉතින් ওই ශිෂ්ටාචාර ගැන තමයි මේ Learning Zone එකෙන් අපි අධ්‍යයනය කරන්නේ. ඉතිහාසයේ එක් පැතිකඩක් විතරක් හැමදාම පෙන්නන එකට වඩා අපි හැම පැතිකඩක්ම ඉතිහාසය තුළ අධ්‍යයනය කරන එක ඉතාමත් විනෝදකාමී විතර නෙවෙයි ලෝකයේ පිළිබඳ සර්වකාලීන ඉතාම සම්පූර්ණ චිත්‍රයක් අපිට මවා ගන්න පුළුවන් මේ හැම ශිෂ්ටාචාරයක් ගැනම ඉගෙන ගත්තාම. ඉතින් අද අපි කතා කරන්නේ බොහොම අපූර්ව ශිෂ්ටාචාරයක්. මේ ශිෂ්ටාචාරය අපූර්ව මහද්වීපික ශිෂ්ටාචාරයක් වෙච්ච එකත් සුවිශේෂී. මොකද කියනවා නම් යුරෝපය කියලා කියන්නේ සාමාන්‍යයෙන් එච්චර ලොකු ඉතිහාසයක් නැති මහද්වීපයක් කියන්නේ අපේ අය පෙන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි ඇත්තම කිව්වොත් මේ යුරෝපා ඉතිහාසය තුළ බිහි වුණු පළවෙනි ශිෂ්ටාචාරය පිළිබඳව තමයි අද කතා කරන්නේ. ඉතින් මේ ශිෂ්ටාචාරය මම යම් ආකාරිකව අපේ පුරාවිද්‍යාඥයෝ කියනවා ඔය ප්ලේටෝගේ සුප්‍රසිද්ධ ඇට්ලැන්ටිස් පුරාවෘතයට මේ යුරෝපයේ පළමු ශිෂ්ටාචාරය නැත්නම් බටහිර ලෝකයේ පළමු ශිෂ්ටාචාරය හඳුන්වන්න පුළුවන් කියන එක. ඒකට හේතුව මොකද කියනවනේ දැන් ඔය ප්ලේටෝ කියනවනේ මේ මොකද්ද ඇට්ලැන්ටිස් නගරේ නිකන් වෘත්තාකාරව මේ නගරයක් කියලා. ඒකේ මැද්ද දේවස්ථානිකෝ තිබ්බා. ඉතින් මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයත් ඒක එහෙම්ම තමයි. ඒ කියන්නේ නොසොස් නගරේ තියෙනවා නොසොස් නගරේ මැද්දේ මාලිගාවක් තියෙනවා. හරි අන්න ඒ හින්දා තමයි ගොඩක් අය කියන්නේ මේ ප්ලේටෝ මේ ශිෂ්ටාචාරය හරහා ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය කියලා වෙනම එකක් එයා හිතින් මොවාගෙන ඇඳලා කියලා. ඉතින් මේ ක්‍රීඩ ශිෂ්ටාචාරය ගැන ගත්තොත් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය ඇනටෝලියාව කියලා කියන්නේ මීට වසර අවුරුදු ගානකට කලින් තුර්කිය හඳුන්වපු නම. ඉතින් තුර්කියේ ඉඳන් ක්‍රිස්තු පූර්ව 7000 දී තමයි මේ වැසියෝ ක්‍රීඩ දූපතට එන්නේ. මේ ක්‍රීඩ දූපතට ඇවිල්ලා මේගොල්ලෝ ක්‍රිස්තු පූර්ව 7000 ඉඳන් සාමාන්‍යයෙන් දීවර ගම්මාන කෘෂිකාර්මික ජීවිතයක් ගත කරගෙන මාළු අල්ලගෙන ජීවත් වෙන ජනකාය. ඉතින් මේගොල්ලෝ ක්‍රිස්තු පූර්ව 3000 වගේ වෙනකොට 3000 ඊට පස්සේ 2500 වගේ කාලවකවානුවක් වෙනකොට දියුණු ශිෂ්ටාචාරයකට අඩිතාලම සකස් කරන්න පටන් ගත්තා. අන්න ඒ විදිහට ටික අර ගම් ටික මොකද උනේ මහදෙවන්ත නගර දක්වා පරිණාමය වුණා. උදාහරණයක් විදිහට කිව්වොත් නොසොස්, ෆේස්ටොස්, මාලියා, සාක්‍රොස්, සොමින්තොස් සහ ගුර්නියා වගේ නගර නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නගර ටික නිර්මාණය කරලා ඊටමත් දියුණු ජනාවාසයක් බවට මේ ශිෂ්ටාචාරයපත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 4000 වර්ෂයේදී. ක්‍රිස්තු පූර්ව 2000 වර්ෂයේදී අපි ආසන්න වශයෙන් ගත්තොත් දැන් ගත වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2026. ඒ කියන්නේ අදින් වසර අවුරුදු 4000කට කලින් තමයි ක්‍රිස්තු පූර්ව 2000 දී මේ ශිෂ්ටාචාරය දියුණු ප්‍රදේශයක් බවට පත් වෙන්නේ. මේ ක්‍රීඩ ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ මාතෘකාවක් තමයි නොසොස් මාලිගාව කියන එක. මේකට අපි ග්‍රීක භාෂාවෙන් නම් මේක શબ્ද කරන්නේ නොසොස් කියලා. එතකොට ඉංග්‍රීසියෙන් නම් නොසොස් කියලා නෝමල් විදිහට කියනවා. නොසොස් මාලිගාව ගැන ගත්තොත් මේකේ විශාලත්වය. දැන් මාලිගාව කිව්වොත් දැන් අපේ රටේ පරාක්‍රම බරවත්තුමාගේ මාලිගාව තියෙනවානේ. විශාල දියුණු මාලිගාවක් නේ. හැබැයි මේ නොසොස් මාලිගාවේ සයිස් එක ගැන කිව්වොත් නම් තරු 20ක් වෙනවා. මොකද කියනවා නම් හෙක්ටයාර 2.2කට තට්ටු 5කට කාමර 1500කින් යුක්ත මහදෙවන්ත මාලිගාවක් කිව්වොත් ඒක කොයිතරම් සුවිශාල මාලිගාවක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ මාලිගාව මැද්දේ වෙනම මිදුරක් වගේ කොටසක් තිබුණා තමයි. ඒ කොටසේ තමයි නිකන් අර එක ක්‍රීඩා අනම්මනම් කරලා තියෙන එක සරකනවා ලෝක ඉතිහාසයේ පළවෙනි ගෘහස්ථිත වේදිකාවක් විදිහටත් ඇතැම් පුරාවිද්‍යාඥයෝ මේක සලකනවා. ඉතින් මේ නොසස් මාලිගාව ගැන ගත්තොත් ඊටාත්ම දියුණු ජලනන පද්ධතියක් මේගොල්ලන්ට තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නොසස් මාලිගාව පුරා ඊටාත්ම ලස්සන බෙදසිතුවම් මේගොල්ලෝ ඇඳලා තිනවා. අපි නිගමන ගත්තොත් ඔය මේගොල්ලෝගේ කලාව ගැනම අපි ඒකත් එක්කම කතා කරොත් ලිලි කුමාරයාගේ බෙදසිතුවම ඊළඟට සැෆ්‍රන් දේවගණගේ බෙදසිතුවම ඊළඟට ගෝම්පරය වගේ ලස්සන බෙදසිතුවම් ගණනාවක් මේ නොසස් මාලිගාව සහ ඔය තෙරා ගිනිකන්ද නැත්නම් සැන්තොරිනි ගිනිකන්ද පිහිටලා තියෙන අක්‍රොතිල් කියන ප්‍රදේශයෙන් අපූර්ව බිත්සිතුවම් හම්බ වෙනවා. ඊළඟට නාවිකයන්ගේ බිත්සිතුවම් හම්බ වෙනවා. ඒ වගේ ඊටමත් ලස්සන වර්ණවත් බිත්සිතුවම් හම්බ වෙනවා. ඉතින් මේකෙදි මේ යම් ආකාරයකව මේ
ක්‍රීඩ ශිෂ්ටාචාරයේ විදසිතුවම් ඊජිප්තු ශෛලියකටත් සමානයි. හැබැයි ඒක 100%ක් නෙවෙයි. ඊජිප්තු ශෛලියේ තියෙන අර පැති පෙනුම මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයේ විදසිතුම් වල තිබුණත් ඒක ඇතැම් අවස්ථාවල බිඳ දාලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ඊජිප්තු ශිෂ්ටාචාරයේ විදසිතුම් කලාව තමන්ගේ ශිෂ්ටාචාරයට ගත්තට ඒක එහෙම්ම ගත්තේ නැහැ. තමන්ගේම නිර්මාණයක් විදිහට ලෝකෙට බිහි කරා. ඒ වගේම ඊජිප්තු ශිෂ්ටාචාරයේ තුර බිතුසිතුවම් වල පාවිච්චි කරේ සීමිත වර්ණ ප්‍රමාණයක් විතරයි. හැබැයි ක්‍රීඩ ශිෂ්ටාචාරය ගැන ගත්තොත් මේගොල්ලෝ වර්ණාවලියක් පාවිච්චි කරලා තියෙනවා. හරි නිල් පාට වගේ අර දීප්තිමත් වර්ණ ඊට බොහොම හරි අපූර්ව ඇහැට දැක්කම අර ලස්සන පාට මේගොල්ලෝ බහුතරයක් දුරට භාවිතා කරලා තිනවා තමන්ගේ බිතුසිතුවම් අදින්න. ඒ වගේම අපි දිනුන ශිෂ්ටාචාරයක් නම් ඉතින් ආභරණ ඇඳලා පෙරදලා ඉන්න බෑ නේද? මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයේ වැසි අපිට නටබුන් කයින්කොට ඔය 5 ස්ටෝස් නොසස් වගේ මාලිගාවන් වලදී ආභරණ රත්තරන් ආභරණ විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ රත්තරන් ආභරණ ඊටාත්ම උසස් තත්ත්වයේ රත්තරන් ආභරණ. ඊටාම සියුම් මේ රත්තරන් කම්බි වලින් හදපු රන් ආභරණ හම්බ වෙනවා. ඒ වගේම බොහොම සියුම් ඉදිකටු තුඩක් වගේ තුඩකින් විතර හදපු රවුම් රත්තරන් පබළු වලින් හදපු ලස්සන මේ මාල වලලු අපිට මේ ක්‍රීඩ ශිෂ්ටාචාරය හරහා හම්බ වෙන ඒත් එක බැලුවාම අතිශය ධනවත් සුඛෝපභෝගී ජීවිත ගත කරපු මිනිස්සු හිටපු ශිෂ්ටාචාරයක් කියලා නම් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම අපි මේ ශිෂ්ටාචාරය ටිකක් සලකනවා මේ යුරෝපයේ එහෙම නැත්නම් බටහිර ලෝකයේ තිබිච්ච විශාලම අභිරහසක් විදිහට මේක සලකනවා. ඇයි මේක අභිරහසක් කියලා සලකන්නේ? එක අතකට මේක අභිරහසක් විදිහට සලකන්න හේතුව තමයි මේ ශිෂ්ටාචාරයේ අභිරහස් අවසානය මම කියන ඉස්සරහට කියන්න. ඊටත් වඩා අභිරහස තමයි මේගොල්ලෝ විසින් ඇතැම් දේවල් කරලා තිනවා වෙන ශිෂ්ටාචාර වල කට්ටිය නොකරපු જાතියේ දෙයක්. ඒ තමයි මේගොල්ලෝගේ මේ 5 ස්ටෝස් තැටිය කියලා අපි හඳුන්වන තැටියේ තියෙන විශේෂත්වය තමයි මේක සාමාන්‍ය මැටි පුවරුවක්. මේක රවුම් මැටි පුවරුවක්. මේ මැටි පුවරුවේ දෙපැත්තෙම රූපාක්ෂර කොටලා තියෙනවා. මේ රූපාක්ෂර කොටලා තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයකට. කියන්නේ සර්පිලාකාර හැඩයකට. මේ රූපාක්ෂර හදලා තියෙන්නේ රූපාක්ෂර ඇදලා තියෙන්නේ මිනිස්සු අතකින් නෙවෙයි. ඒ කියන්නේ අච්චු ගහලා තමයි මේක නිර්මාණය කරලා තින්නේ. ඒ විදිහට ගත්තොත් ලෝකේ පළවෙනිම මුද්‍රණ සාක්ෂිය අපිට හම්බ වෙන්නේ ඉතිහාසය ආයෙ ලියන්න වෙනවා මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයෙන් විය හැකි බව කියලා තමයි බොහෝ විට පුරාවිද්‍යාඥයෝ අනුමාන කරන්නේ. ඒ වගේම අපි ක්‍රීඩ ශිෂ්ටාචාරය ගැන අධ්‍යයනය කරනකොට මේගොල්ලොන්ගේ භාෂාව ගැන ගොඩක් දුරට අපි බොහෝ විට වෙහෙසකාරී සොයාගැනීමක් තමයි මේ මොවුන්ගේ භාෂාව ගැන තියෙන්නේ. මොකද කියනවා නම් මොවුන්ට අක්ෂරමාලා දෙකක් තිබ්බා. එකක් ලීනියර් A කියලා හඳුන්වනවා. ඒ කියන්නේ රේඛීය A අක්ෂරමාලා. අනිත් එක ක්‍රීටන් හයිරෝග්ලිෆික්ස්. එහෙම නැත්නම් ක්‍රීට රූපාක්ෂර කියලා හඳුන්වනවා. මේ ක්‍රීට රූපාක්ෂර කියලා හඳුන්වන රූපාක්ෂරත් ලීනියර් A කියන රූපාක්ෂරත් අද වෙනකන් කිසිම කෙනෙක්ට කියවන්න ලැබිලා නැහැ. යම් තරමකට කියවීමක් කරගන්න පුළුවන් වුණත් ඔය කියන යම් වචන කිහිපයක් කියවගෙන ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් සමානයි කියන වචනේට එන වචනේ තමයි කුරෝ කියන වචනය. ඊළඟට රෝසමලට කියලා තියෙනවා ඕරෝසෝ කියලා. ඔන්න ඒ වගේ වචන කිහිපයක් පමණක් හොයාගෙන ඉතිනවා. නමුත් මේ භාෂාව යුරෝපයේ අද කතා කරන කිසිම භාෂාවකට සම්බන්ධ වෙන්නේ නැති අద్భుත භාෂාවක්. ඒ වගේම අපි ඊළඟට ගත්තොත් මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයේ තියෙන සුවසසී ලක්ෂණයක් තමයි මේගොල්ලෝගේ ගෘහ නිර්මාණ ශිල්පයේදී සහ ඉංජිනේරු තාක්ෂණයේදී මේගොල්ලෝ වැඩිපුරම නිවාස හදනකොට ලොකු අභියෝගයකට මේගොල්ලෝ මුහුණ දුන්නා. අදටත් ක්‍රීඩ දූපත කියලා කියන්නේ ලෝකේ තියෙන දරුණුම භූමිකම්පාවන් වලට මුහුණ දෙන ප්‍රදේශයක්. ඉතින් ඒ හින්දා මේගොල්ලන්ට සිද්ධ වුණා ඊජිප්තුවටත් වඩා හයියට බිල්ඩින් හදන්න. ඒ හින්දාම මොවුන් විසින් මහා දැවැන්ත ස්මාරක හදනවා වෙනුවට මොකද ස්මාරක හැදුවොත් ඒක ඉතුරු වෙන්නේ නැහැ. මහා දැවැන්ත භූමිකම්පාව වෙනවනේ. ඉතින් ඒ හින්දා මේ ක්‍රීඩ ශිෂ්ටාචාරයේ පවතින අවුරුදු 500ක කාලය වකවානුව තුළම භූමිකම්පාව විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා කියලා පුරාවිද්‍යාඥයෝ අද වෙනකොට කියනවා. ඉතින් ඒ හින්දාම නොසස් මාලිගාවේ ඔය අපි නොසස් මාලිගාවේ නටමුන් එහෙම බලනකොට අර ෆයිනස් දර මෙහෙම තියලා ඒකට බැඳලා ගලුත් එක්ක තියලා බැඳලා තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ භූමිකම්පාවට ඔරොත්තු දෙන විදිහට ලී රාමුවක් හදලා ඒකේ මැද්දෙන් ගල් තියලා සහ ගඩොල් තියලා තමයි මේගොල්ලෝ මේ නිර්මාණ අහස උසට බිල්ඩින් ගොඩනගලා තියෙන්නේ. ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝගේ සමාජය ගැන
අවධානය යොමු කරොත් මේගොල්ලෝගේ සමාජය බොහෝ විට මාතෘ මූලික සමාජයක්. මාතෘ මූලික කියන්නේ මොකද්ද? ගෑනු කට්ටියට එහෙම නැත්නම් කාන්තාවන්ට වැඩි ස්ථානයක් හම්බ වෙන සමාජයක්. ඒ කියන්නේ හොඳ ගෞරවයක් හම්බ වෙන සමාජයක් තමයි මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තිබිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි මේ මොවුන්ගේ ඇඳුම් පැළඳුම් ගත්තොත් අදහිය නොහැකි තරම් නවීන පන්නයට සමාන ඇඳුම් පැළඳුම් තමයි මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තිබිලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි මේගොල්ලෝන්ගේ දැන් අපි ඊජිප්තු ශිෂ්ටාචාරය ගත්තොත් වහල්ලෝ හිටියා උඩ හිටියා පූජකයෝ පූජකයටත් වඩා හිටියා කවුද පාරාවෝ රජතුමා දැන් පාරාවෝ කියන නමේ තේරුම මොකද පෙරා කියන වචනේ තේරුම තමයි මහගෙදර කියන එක. ඒතකොට එතනින්ම දෙවියන් වහන්සේ වගේ අදහසක් තමයි පාරාවෝ රජතුමා කියන තියෙන්නේ. හැබැයි ක්‍රීඩා ශිෂ්ටාචාරය එහෙම නැහැ. පාලකයෙක් ගැන වචනයක් සඳහන් වෙන්නෙත් නැහැ. සමානතාවයකින් යුක්ත ලිංග ભેදයක් නැතුව සමාජ ස්තර නැතුව බොහොම සාමකාමී පරිසරයක් සයල්ලන්ට සම අයුරින් සලකපු සමාජයක් තිබිලා තිනවා. ඉතින් ඔය විදිහේ සමාජ අපිට හම්බෙන්නේ අතිශයින් සුළුතරයක් විතරයි. උදාහරණයක් ගත්තොත් ඉන්දු නියමන ශිෂ්ටාචාරය, නොර්ටෙතිකෝ ශිෂ්ටාචාරය හා මම මේ කියන ක්‍රීඩා ශිෂ්ටාචාරය විතරයි හැම කෙනෙක්ටම එක හැන්දෙන් බෙදලා තියෙන ශිෂ්ටාචාර විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මොවුන්ගේ ආගම සම්බන්ධයෙන් අදහසක් දැක්වාත් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ හිටපු කට්ටියගේ ආගම කියන අපිට යම් යම් පිළිම හම්බවීම හරහා යම් ආකාරයකට වගේම බිසිතුන් හරහා අපිට නිර්ණය කරගන්න පුළුවන්. බොහෝ විට මේ දැන් මම කියන මාතෘ මූලික සමාජයක් කියලා මේගොල්ලෝන්ගේ ඉඳලා තියෙන්නේ ඒ හම්බෙන ගොඩක් වෙලාවට පිළිම සහ බිසිතුන් වල තියෙන්නේ ගෑනු කට්ටියගේ රූපේ එහෙම නැත්නම් කාන්තා රූප තමයි ඇඳලා තියෙන්නේ. එතකොට අර බිත්සිතුන් වල වගේම ඒහා සමානම සමනින් ඔය පිත්තර වලින් මේ තඹ වලින් හදපු සහ ඇද්දල පාවිච්චි කරලා හදපු ප්‍රතිමා අපිට හම් වෙනවා කාන්තා ප්‍රතිමාවන්. ඒ කාන්තා ප්‍රතිමාවන් වල මේ විදිහට මේ අත් දෙකේ මේ සර්පයන් දෙන්නේ අල්ලගෙන ඉන්න දේවතාවියක් තමයි මේගොල්ලෝ නිරූපණය කරලා තියෙන්නේ. ඒ හරහා මේගොල්ලෝ ස්වභාව ධර්මය නිරූපණය කරලා මාතෘත්වය වන්දනා කරලා තියෙන සමාජයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය කියන සමාජය. විශේෂයෙන්ම ඇතැම් පුරාවිද්‍යාඥයෝ කියනවා මේගොල්ලෝගේ දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ මේ ඔය මයිසිනියන් ශිෂ්ටාචාරයේ මැටිපොරවල තියෙනවා මේ පොතනියා කියන නම. ඉතින් පොතනියා කියන නමින් වෙන්න ඇති ඇතැම් විට මේ කොල්ල තමන්ගේ දේවතාවියව හඳුන්වලා තියෙන නැති ඇතැම් අය කියනවා ඔය තියා වගේ සමහර ග්‍රීක නම් වලින් හඳුන්වන්නට ඇතයි කියලා. හැබැයි ඉතින් ක්‍රීඩා ශිෂ්ටාචාරයේ භාෂාව නම් ග්‍රීක භාෂාව නෙවෙයි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තියෙන බොහොම සුවශේෂී දෙයක් සම්බන්ධයෙන්. මොකද කියනවා නම් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය තුළ අපි හම්බුන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම වරින් වර නතර කරන්න සිද්ධ වුණා. ඇතිවිච්ච පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ, ඊට පස්සේ ඔටෝමන් තුර්කී අධිරාජ්‍යයේ බලපෑම් හින්දා. ඉතින් කෙසේ වෙතත් වර්තමානයේ වෙනකොට ග්‍රීක ජනරාජ්‍යය විසින් විශාල වශයෙන් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් දැවැන්ත පුරාවිද්‍යා සොයා ගැනීම ගණනාවක් මේ උඩ සිද්ධ කරමින් පවතිනවා. මේ ශිෂ්ටාචාරයේ 2024 අවුරුද්දේ අගෝස්තු වගේ කාල වකවානුව වෙනකොට බොහොම අద్భుත නිර්මාණයක් හම්බ වෙනවා මේ ග්‍රීසියේ ක්‍රීඩා දූපතේ පැපුරා කන්ද මුදුනේ අద్భుත ලැබිරින්ත් එකක් පිළිබඳ සාධකම් වෙනවා. මෙන්න මේ කතාව කියනකොට ග්‍රීක පුරාවෘතයකට අපේ හිත ඇදිලා යනවා. ඒ වෙන මොකවත් නෙවෙයි. අපි දන්නවා මුහුදට අධිපති පොසෙයිඩන් දෙවියන්ට පූජාවක් විදිහට සුදු හරකෙක් පූජා කරන බවට මිනෝස් රජතුමා පොරොන්දුවක් වෙනවා පොසෙයිඩන් දෙවියන්ට. හැබැයි මේක හරියට කරගන්න බැරි වුණු නිසා පොසෙයිඩන් දෙවියෝ කෝප වෙලා ඒ හරහා මිනෝස් රජතුමාට ඉපදෙන දරුවා අර්ධ වෘෂභ අර්ධ මිනිස්සෙක් බවට පත් කරන කියන්නේ මුර්ගෙක්, මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මේ මුර්ගයව රඳවලා තියන්න ලැබිරින්ත් එකක් හැදුවා කියලා සලකනවා මේ ග්‍රීක පුරාවෘතය තුළ. ඉතින් ඒත් එක්ක යලි ග්‍රීක පුරාවිද්‍යාඥයෝ සහ බටහිර පුරාවිද්‍යාඥයෝ අතර නැවත වාද විවාදයක් ඇති වෙමින් පවතිනවා මේ පැපුරාගිනි කන්ද මුදුනින් හම්බෙච්ච මේ වෘත්තාකාර ආකෘතිය හම්බවීමත් එක්ක. විශේෂයෙන්ම අපි ඒකේ ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් විස්කම්බේ නම් මීටර් 185ක් වගේ
එකිනෙකට ඇතුලින් පිහිටලා තියෙන විදිය වෘත්ත 8කින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලැබිරින්ත් එක මැද්දෙන්ම පිහිටලා තියෙන්නේ කාමර 4කට බෙදන ලද වෘත්තාකාර ගොඩනැගිල්ලක්. එතකොට මේක ඇත්තටම මිත්‍යා කතාවත් එක්ක සම්බන්ධ කරලා හදපු නිර්මාණයක් විය හැකි. ඉතින් ගොඩක් වෙලාවට පුරාවිද්‍යාඥයෝ නම් කියන්නේ මේක මේ අමනුෂ්‍ය බලවේගයක් රඳලා තියන්න හදපු දෙයක් නෙවෙයි. මේක මේ ඒ වගේ හුදු මතයකට හදපු දෙයක් නෙවෙයි. මේක ඒගොල්ලෝ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කිරීම සඳහා නිර්මාණය කරපු දෙයක් කියලා තමයි විශ්වාස කරන්නේ. හැබැයි කෙසේ වෙතත් නොසොස් මාලිගාවේ තනින් තන වෘෂභ හිස් අපිට හම්බ වෙනවා රත්තරන් වගේ ලෝහ වලින් සකස් කරන ලද. ඉතින් ඒ හරහා බොහෝ වෙලාවට මේ කිං මිනෝස් කියන චරිතයේ එන අර මිනෝටෝර් කියන යක්ෂයාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කතාව මිනෝවාන ශිෂ්ටාචාරය එහෙම නැත්නම් මම මේ අද කතා කරන ක්‍රීට ශිෂ්ටාචාරයත් එක්ක ඍජුව කනෙක්ෂන් එකක් තියෙනවා කියන එක තමයි ඒ හරහා තහවුරු වෙන්නේ. ඊළඟ බලමු සාමාන්‍යයෙන් ශිෂ්ටාචාරයක් වුණාම මිනිස්සු සෞඛ්‍යවත්ව ඉන්න එපේ නේද? ලෙඩ වුණොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. මේකොල්ලෝගේ වෛද්‍ය විද්‍යාව ගැන අපි ටිකක් හොයලා බැලුවොත් සම්පූර්ණම චිත්‍රය මවා ගන්න බැරි වුණත් යම් තරමකට අපිට චිත්‍රය මවා ගන්න පුළුවන් මේගොල්ලෝගේ හම්බ වෙන අෂ්ටි කොටස් පරීක්ෂා කරලා. විශේෂයෙන්ම මේ ක්‍රීට ශිෂ්ටාචාරයේ අපිට හම්බ වෙන ක්‍රීට වැසියන්ගේ ඒ ක්‍රීට ශිෂ්ටාචාර වැසියන්ගේ මෘත ශරීර අපි පරීක්ෂා කරලා බැලුවොත් බොහොම සියුම් කැපීම් වලට හොඳ බෙහෙත් වර්ග උපයෝගී කරගෙන තියෙනවා වගේම විච්ඡේදන යන හරහා නිකන් අර ඔපරේෂන් වගේ දේවල් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ හරහා අපිට බොහෝ දුරට හිතන්න පුළුවන් මේකට හොඳ දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණා කියන දේ අපිට හිතා ගන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරොත් ක්‍රීඩා ශිෂ්ටාචාරයේ තියෙන බොහොම අපූර්වම ලක්ෂණය තමයි මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ වැසියෝ කියලා කියන්නේ ක්‍රීඩා දූපත කියලා කියන්නේ මධ්‍යධරණී දේශගුණයේ තියෙන ප්‍රදේශයක්. මධ්‍යධරණී දේශගුණය කියලා කියන්නේ ලංකාව වගේ ග්‍රීෂ්ම ඍතුවට ගොඩාක් රත් වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් 30 ගානක් වගේ රත් වෙලා ශීත ඍතුව වෙනකොට සෙල්සියස් අංශක 2ක් 4ක් වගේ රස්නයක් තමයි උඩින් බහින්නේ බිඳුවට වඩා නම් බහින්නේ නැහැ. ඉතින් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ වැසියෝ විසින් විශාල වශයෙන් අසල්වැසි රටවල් වලට වයින් වගේ නිෂ්පාදන යවලා තියෙනවා. ඊටත් වඩා මේගොල්ලෝ කරලා තියෙන්නේ විශාල වශයෙන් නියම නැව් ඉදි කරලා තියෙනවා. මොකද කියනවා නම් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරයේ වැසියෝ නාවික තාක්ෂණය අතින් අනිත් සියලුම මහද්වීපවල තිබ්බ ශිෂ්ටාචාරයට වඩා ඉදිරියෙන් හිටියා. මොකද ක්‍රීඩා ශිෂ්ටාචාරයට වෙනත් රටක් එක්ක සම්බන්ධතාවක් තියන්න නම් ඒකාන්තයෙන්ම මහමුද තරණය කරගෙන යන්න සිද්ධ වුණා. ඊජිප්ත ශිෂ්ටාචාරයට නම් මහ පොළොවෙන් ගිහිලා ගහ ගන්න පුළුවන්. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයත් ඉන්දුනිම්න ශිෂ්ටාචාරයත් පොළොවෙන් කොහොම හරි සම්බන්ධ වෙනවා. හැබැයි ක්‍රීඩා ශිෂ්ටාචාරය කියන්නේ කොහෙන්වත් කොහෙටවත් සම්බන්ධ නැති දූපතක්. ඉතින් මේ හින්දා ක්‍රීඩා දූපතේ ඉඳන් මේගොල්ලන්ට යුරෝපයේ එක්ක සම්බන්ධතාව තියන්නත් නැව් හදන්න සිද්ධ වුණා. ඊජිප්තුව එක්ක සම්බන්ධතාව පවත්වන්නත් මෙසොපොතේමියාව එක්ක සම්බන්ධතාව පවත්වන්නත් නාවික තාක්ෂණයක් අවශ්‍ය වුණා. ඒ නිසා මොවුන් විසින් හදනවා දැන් ඔය අද නැව් හදන නැව් ගැන උනන්දු කෙනෙක් දන්නවා ඇති මේ නැවක් හදනකොට ඒක ලේයර් දෙකකට හදන්නේ. ඒ කියන්නේ මතු පිටින් එක ලේයර් එකක් ඇතුලෙන් තව ලේයර් එකක්. කියන්නේ ඒක වඩා ශක්තිමත්ව රඳා හිටින්. ඒ වගේ ලේයර් දෙකකට නැව් ඉදිකිරීමේ ප්‍රථම ගෞරවය හිමි වෙන්නේ මේ ක්‍රීඩා ශිෂ්ටාචාර වැසියන්ට. ඒගොල්ලෝ විසින් උඩින්ම මම හිතන්නේ ඕක් වගේ ද්‍රව්‍යයක් ලී උපයෝගී කරගෙන තමයි ඉහළ මේ මතු පිට පේන ස්තරය හදලා තියෙන්නේ. ඊට පස්සේ ඇතුලෙන් තියෙන එක ෆයිනස් දර උපයෝගී කරගෙන නිර්මාණය කරලා තියෙන බව තමයි ඓතිහාසික සාධක වලට අනුව ඔප්පු වෙන්නේ. ක්‍රීඩා ශිෂ්ටාචාරයෙන් වර්තමානයට කරපු බලපෑම මොකක්ද? ක්‍රීඩා ශිෂ්ටාචාරය කියලා කියන්නේ මෙතෙක් බොහෝ දෙනෙක් නොදන්න ශිෂ්ටාචාරයක්. හැබැයි මේගොල්ලෝගේ බලපෑම අදටත් එක මහද්වීපයක් තදටම විදිනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි යුරෝපා මහද්වීපය. යුරෝපා මහද්වීපයේ පළවෙනිම ශිෂ්ටාචාරයත් මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය තමයි බටහිර සංස්කෘතියේ පළවෙනිම අංග ලක්ෂණයන් ටික බිහි කරන ශිෂ්ටාචාරය වෙන්නේ. විශේෂයෙන්ම ආසියාවෙත් එක්ක තියෙන දැන් අපි යුරෝපේ ගත්තොත් යුරෝපයේ ඔය ඩැනියුබ් නිම්න සංස්කෘතිය ගැන අධ්‍යයනය කරන කෙනෙක් දන්නවා මේක ටිකක් අර ආසියාවේ සංස්කෘතියත් එක්ක ටිකක් සමානයි. හැබැයි ක්‍රීඩා ශිෂ්ටාචාරය තමයි පළවෙනි වතාවට ආසියානු සංස්කෘතියයි යුරෝපේ සංස්කෘතියයි දෙකම කලවම් කරලා අලුත් සංස්කෘතියයි යුරෝපයට බිහි කරන්න මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය සමත් වෙනවා. ඒ වගේම වර්තමානයේ පවතින බටහිර ඇතැම් විලාසිතාවන් වලට පවා අදටත් බලපෑම් කරන්න මේ ක්‍රීඩා ශිෂ්ටාචාරය සමත් වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන්
තවත් අපූර්ව ශිෂ්ටාචාරයක් විච්ච අලාසියානු ශිෂ්ටාචාරය අරගෙන එහෙනම් අදට සුබ දවසක්.